ඒකම් නාම. එක නමයි. ඒකනේ තේරුම? දාම් පාසල ළඟින්වත් ගිහිල්ලා නැද්ද? ඒකම් නාම. අපි ඉන්නේ ඒකම් පන්සල ඉස්සරහනේ බ්‍රෝ. ඒත් යවල නෑ අම්ම. මේක අහනකොට ටිකක් ගැඹුරුයි වගේ හිතෙන්න පුළුවන්. අපේ ජීවිතයේ තියෙනවා දේවල් දෙකක්. මේක හැම ආගමකට පොදු දෙයක්. හරිද? Okay. නාම සහ රූප. රූප කියන්නේ අපේ ශරීරයට අදාළ දේවල් වලට. නාම කියන්නේ මොනවද? නම් වලට. සමන්, කසුන්, සකුනි. සකුනි. යෂ්. හරි ඉතින් කියන්නකෝ. නාම කියන්නේ මනසට අදාළ දේවල්. හරි දැන් එකක් කියන්න පුළුවන් නම්. එකක්. කේන්තිය. වාව්. සතුට. එල්ල කිරි. දුක. ඕ වාව්. සැප. ඇති. සිතුවිලි, හැඟීම්, දුක, සතුට ඒ වගේ දේවල්. ඉතින් ඒකම් නාම කියන්නේ මේ මනසට අදාළ දේවල් අතරින් එකක් වෙන් කරගන්නවා කියන එක. එකක් වෙන් කරගෙන ඒක සම්බන්ධව හඳුනා ගන්නවා. ඒකම් නාම. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාට කවුරු හරි නාරි දෙයක් කියලා ඔයාට ලොකු කේන්තියක් එනවා. හරි. නිකන් හිතන්න ඔයා නොසිතූ වෙලාවක ඔයාගේ රටට ප්‍රහාරයක් එල්ල වෙනවා. My god. දැන් ඔයාට මාර කේන්ති. ඔයාගේ රටේ නායකයාත් මේකෙන් නැති වෙනවා. ඔයාට කේන්තියක් එනවා. ඔය කේන්ති ආවා කියලා ඔයා දැන් ඔයා හිතන්නකෝ. ඒ වෙලාවේ කේන්තිය, දුක, සිතුවිලි හැමදේම එකට නේද දැන් තියෙන්නේ. ඔව්. කේන්තිත් ගිහිල්ලා එක එක සිතුවිලිත් ඇවිල්ලා. දැන් රටේ නායකයා නැති වෙලා. දැන් ඔයාට දුකකුත් තියෙනවා. හැබැයි ඔයා ඒ අතරින් මේක කේන්තිය කියලා හඳුනා ගන්න පුළුවන් ඔයාට. බෑනේ. ඔක්කොම මික්ස් වෙලා තියෙන එතකොට මට. හැබැයි ඔයා ඒකෙන් කේන්තිය මෙන්න මේකයි කියලා හඳුනා ගන්නවා නම් ඔයා ඒක බලන්නේ ඒකම් නාම විදිහට. ඒ කියන්නේ එක දෙයක් විදිහට වෙන් කරලා අරගෙන. හරිම සරල දෙයක් වගේ පේන්න පුළුවන්. Okay. නමුත් මේක තමයි අපිට අපේ මනස තේරුම් ගන්න තියෙන ලොකුම දොරටුව කියලා කියන්නේ. Wow. ඉතින් අද රැට නැත්තම් හෙට දවස් ඇතුළත ඔව්. නැත්නම් අද උදෙම ඔයාට හදිස්සියෙම සතුටක්, දුකක්, එහෙම නැත්තම් කේන්තියක් ආවොත් ඔයා ඒ එක ගොඩට නෙවෙයි දැන් වැටෙන්න ඕනේ. පොඩ්ඩක් නැවතිලා ඔයා ඔයාගෙන් අහන්න මේ මොන හැඟීමක් වචනයකින් හඳුනා ගන්න පුළුවන්ද මේක? ඒ වෙලාවට මොයාට තේරෙයි ඔයා ඒ හැඟීමට යටත් වෙලා නැහැ කියලා. ඔයා ඒක දැන් පිටින් ඉඳලා බලන කෙනෙක්. කේන්තිය වෙනම ඔයාට හඳුනා ගන්න පුළුවන් නම් දැන් ඔයා ඒ කේන්තිය නෙමෙයි ඉන්නේ. ඔයා ඒ කේන්තිය දිහා පිටින් ඉඳලා බලන්නේ. පුදුමයිනේ. මාරයිනේ අනේ. ඊළඟ වතාවේ ඔයාට කේන්තියක් එන වෙලාවට මම කේන්තිය කියලා හිතනවද? ඔව්. කේන්තියක් තියෙනවා. මම ඒක බලනවා කියලා හිතනවා. මට කේන්තියක් තියෙනවා මං ඒක දිහා බලනවා. එතකොට අපිට ලේසි නේද ඒකෙන් ගැලවෙන්න. මොකද සමහර වෙලාවට අපිට කේන්ති ගියාම අපි දන්නේ නැහැ අපි මොකද්ද කරන්න කියලා. ඒ වෙලාවට කන් ඇහෙන්නේ නැහැ කියනවා. අනිත් මිනිස්සයා කියන දේවල් ඇහෙන්නේ නැහැ කියනවා. ඕක කරන්න එපා කිව්වට ඇහෙන්නේ නැහැ ඒක. ඉතින් අපිට හරි ලේසි කේන්තියක් ආවහම ඇයි මේ කේන්තිය? මොකද්ද මේ කේන්තිය? කේන්තියෙන් ටක්ගලා පිටපනින්. පිටපැනලා කේන්තිය දිහා බලන්න මොකද්ද මේ හැඟීම? ඇයි මේ? එහෙම කර ප්‍රශ්න කර පස් පාරක් විතර පස්සට ආවහම අතරම සමහර විට අපි කේන්තිය අරන් තියෙන නිෂ්පල දෙයකට. ඔය කේන්තිය හින්දා ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම මිනිස්සු වරද්ද ගන්නවා වැඩි. හරි. ඉතින් ඒකම් නාම. වේවා ශාන්ති නොවේවා කේන්ති. ඒ සප්පු. Morning Rhythm with Saku and Yash.